Thank you very much for inviting me to speak. And I'm very, very sorry that I am not present physically. I think it would be best if I continue in Sinhala so that there is greater ease in comprehending what I have to say in this short video message to this important gathering. මම ඉතාමත් කනගාටු වෙනවා මට ඔතන ඉන්න බැරි වෙච්ච එක. මට තව වර්ක්ෂොප් එකක් තිබුණා. එරාන් වික්‍රමරත්න මට කිව්වහම අද ඇවිල්ලා කතා කරන්න කියලා. මං ඉස්සෙල්ලම කිව්වා හා කියලා. ඊට පස්සේ තමයි මට ඕගනයිසර්ස්ලා මතක් කරේ මට තර්ස්ඩේ වර්ක්ෂොප් එකක් සම්පූර්ණ දවසම තියෙනවා කියලා. ඉතින් ඒක මං හා කියපු හින්දා කිසිම ඊට ප්‍රස්තාවක් තිබුණේ නැහැ. ඕගොල්ලන් ඔබතුමන්ලා ඉදිරියෙන් ඇවිල්ලා කතා කරන්න. ඒක හින්දා මේ ඩිජිටල් කරණය ඩිජිටලයිසේෂන් ගැන කතිකාවේ පැහැදිලි කිරීමක් ඔබතුමන්ලට සිංහලයි ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඩොකියුමන්ට්ස් දෙකක් මං හදලා තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් ආශ්‍රිතව තමයි it's based on those documents that this video should be seen. ඒ තියෙන අන්තර්ගතය ඒකේ හරය ආශ්‍රිතව තමයි මං යම් කිසි අදහස් කීපයක් ඔබතුමන්ලට ඉදිරිපත් කිරීමේ කරන්න යන්නේ. මම ඔය පිටු 25ම කියවන්න යන්නේ. ඔබතුමන්ලට ඒක කියවන්න පුළුවන්. ඒකේ ආකෘතිය තමයි යම් කිසි විදිහකට මේ මං ඉංග්‍රීසි භාෂාවේ තියෙන page number එක තමයි කියන්නේ. හැබැයි සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් මම පරිවර්තනය කරලා තියෙනවා. ඒ පරිවර්තනය කරලා තියෙන machine translation වලින්. මොකද මට වෙලාවක් තිබුණේ ඒක අතින්ම translate කරන්න. ඉතින් ඒකේ යම් අපහැදිලිතාවයක් තියෙනවා නම් කරුණාකරලා ඔබතුමන්ලා ගිහලා English original document එක කියවන්න. But I think it's fairly accurate. සිංහල භාෂාවෙන් Google එකෙන් කරපු machine translation එක සාමාන්‍යයෙන් හොඳයි. කියන්න තියෙන්නේ කාරණා පහක් තමයි මතු කරන්නේ මං මූලික වශයෙන් මේ ඩිජිටල් කරණය ගැන. ඉස්සෙල්ලම කියන්න ඕනේ මං කනගාටු වෙනවා පාර්ලිමේන්තුවේ ඩිජිටල් කරණය ගැන ඍජු සාකච්ඡාවක් ඍජු ප්‍රශ්න අහලා නැහැ මෙතෙක් වෙනතුරු. මේක අතිශයින්ම වැදගත් වෙන කාරණයක්. මම ඔබතුමන්ලට I submit to you. මම ඔබතුමන්ලට ඉදිරිපත් කරන අදහසක් තමයි ඩිජිටල් කරණය කියන්නේ අපේ ජීවිතය, අපේ සිටිසන්ෂිප් එක, අපේ රටේ තියෙන හැම දෙයක්ම වෙනස් කිරීමේ හැකියාවක් තියෙන තාක්ෂණයක්. It's going to change the way citizenship operates. ඒක හොඳ දෙයක්. ඩිජිටල් කරණයට අකුල් හෙලන එකක් නෙමෙයි මම කරන්න අදහස් කරන්නෙත්. ඔබතුමන්ලට කරන්න මේ කියන්නේ. I'm not saying that you should be opposed to digitalization. We desperately need it as a country, particularly after 2022's macroeconomic collapse, for economic development and our democratic future. මේක ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයකට මූලික අත්තිවාරමක්. ඉතින් මේක අතිශයින්ම වැදගත්, අනිවාර්යෙන්ම අවශ්‍යයි. හැබැයි මේක කොහොමද කරගෙන ගිහිල්ලා තියෙන්නේ අද වෙනතුරු. අනේ එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඔබතුමන්ලට ඒක පාර්ලිමේන්තුවේ මතු කරන්න පුළුවන් නම් ඒක ශක්තිමත් කිරීමක් හැර ඒක අකුල් හැරෙන එකක් නෙමෙයි. හැබැයි අතිශයින්ම වැදගත් ඔබතුමන්ලා මේක ප්‍රශ්න කරන එක. It's absolutely vital because there are major problems with how digitalization has been promoted and projected and presented by the government. කාරණා පහක් තියෙනවා. වැඩි දෙයක් නෙමෙයි. කාරණා පහක් තියෙනවා. එකක් තමයි ලංකාවේ සන්දර්භය ගැන කිසිම වගතුගක් නැතුව තමයි මේ ඩිජිටල් කරන කතිකාවක් කරගෙන යන්නේ. There is absolutely no link to Sri Lanka's socio-political economic history. දශක ගානක් තිස්සේ ලංකාවට ආවේනික වෙච්ච ඉතිහාසයක් තියෙනවානේ. අපි යුද්ධයක් කරගෙන ගියා. අපි මානව අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කීපයක් මතු නැගුණා. දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, විනිවිදභාවය, ප්‍රයිවට් කම්පනි කොහොමද ඒ සන්දර්භය තුළ වැඩ කරේ. අනේ එහා සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ ඩිජිටල් කරන කතිකාවට අඩංගු වෙලා නැහැ. ඒක හරියට මේ ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් මේ මනක්කල්පිත ලංකාවක් තුල තමයි මේ ඩිජිටල් කරණය කරන්න හදන්නේ. It's a imagined Sri Lanka. It is not the Sri Lanka that you and I live in. ඒක ප්‍රශ්නයක්. මොකද එතකොට ඒ ඩිජිටල් කරණය කියන්නේ ඒක ලංකාවට ගැලපෙන එකක් වෙන්න ඕනේ. ලංකාවේ ඉතිහාසයටත් දේශපාලන රාමුවටත් සමාජ රාමුවටත් අපි රටක් හැටියට කොහොමද ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට
රටක් හැටියට කොහොමද ඉදිරියට අපි ආදර්ශයක් හැටියට එහෙම නැත්නම් ඉදිරි ගමනක් දිශානතිය කොහොමද අනේ වගේ ඒ සන්දර්භයක් තුල තමයි යම්කිසි සන්දර්භයක් තුල තමයි ඩිජිටල් කරණය ගැන කතා කරන්න පුළුවන්. And it's not there. මේ ආණ්ඩුවේ ඩිජිටල් කරණය කියන්නේ මේ මනක්කල්පිත ලංකාවක් එකන පුදුම ලංකාවක් කිසිම ප්‍රශ්නයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයේ 100ක් තියෙන අල්ප මාත්‍රයක් කිසිම ගැටුමක් නැති එක අපි ජීවත් වෙන්න මාර ආසාව ලංකාව මාර ආස හිතන ලංකාවක් හැබැයි ඒක අපේ ලංකාවක් නෙමෙයි. අනේ ඒක හින්දා සන්දර්භය ගැන පොඩි වගකීමකින් අහන්න ඕනේ මේ මොන ලංකාවකටද මේ ඩිජිටල් කරණය හදන්නේ. ඒකට සම්බන්ධ වෙලා තියෙනවා තමයි මේ ඩිජිටල් කර ගැන ඩිස්කෝස් එක කියන්නේ කතිකාව කිසිම විදිහකට කොතනකවත් ඔබතුමන්ලා සම්බන්ධයෙන් උත් මහජනතාවත් එක්කත් කතිකාවක් ඒගොල්ලන් ආරම්භ කළා නැහැ. දැන් මාස ගාණක් තිස්සේ තමයි ඩිජිටල් කර ගැන කතා කරගෙන යනවා. But there is no engagement. කිසිම විදිහකට කිසිම ස්ථානයක කිසිම ආකාරයකට මහජනතාවත් එක්ක ඍජු සම්බන්ධතාවයක් ඒගොල්ලන් ඇති කරලා ඒගොල්ලන් කියනවා. ඒගොල්ලන් ලෙක්චර් කරනවා. අර ටීචර් කෙනෙක් ක්ලාස් රූම් එකකට කියනවා වගේ එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේක තමයි වෙන්නේ. මෙහෙම තමයි කරන්නේ. මේක තමයි අනාගතේ. මේක තමයි මෙහෙම මේ විදියට මේක කරන්නේ. මේක තමයි අපි ඒගොල්ලන් එක ගිවිසුමකට අත්සන් කරේ. හැබැයි අපිට ප්‍රශ්න කිරීමේ අපේ බිය මතු කිරීමේ හැකියාවක් එහෙම නැත්නම් සිවිල් සමාජයත් එක්ක ඍජු ප්‍රින්සිපල්ඩ් ඩිස්කෂන් එකක් කිරීමේ ඉඩ ප්‍රස්තාවක් කොහෙවත් කොතනකවත් හදලා නැහැ. ඒක පුදුම වැඩක් ඇත්තට. මොකද මේ වගේ දෙයක් කරනකොට මේ එක්කෙනෙක්ගේ විශ්වාසය පදනම් කරගෙන නැත්නම් එක්කෙනෙක්ට තියෙන ආදරේ හින්දා ඒ විශ්වාසය පදනම් කරගෙන මේක කරගෙන යන්න බෑ. ඒක නම් කොච්චර හොඳ විද්වතෙක් වුණත් දැන් මං වුණත් කිව්වත් මං බුදුමානට පොරොන්දුවක් දුන්නොත් ඔබතුමා හිතන්නේ මේ ආචාර්ය සංජනහත්තුඩ කියන්නේ කවුද? එයාගේ පසුබිම මොකද්ද? එයා කියන දේ අද කියන දේද මේ අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ගියේ. අනේ ඒ වගේ ප්‍රශ්න එනවා ඇත්තට. එතකොට ඒ ප්‍රශ්න මතු කිරීමේ කිසිම ඇවනියු එකක්, පාත්වේ එකක්, ඉඩ ප්‍රස්තාවක්, තැනක්, විධිමත් ක්‍රමවේදයක් ඒගොල්ලන් ඇති කරලා දෙයිලා නැහැ. ඒක පුදුම වැඩක් ඇත්තට. ඒක අතිශයම භයානක වැඩක්. තුන්වෙනි එක තමයි මේ මානව අයිතිවාසිකම් කිසිම තැනක සඳහන් වෙලා නැහැ. අතිශයින්ම ප්‍රශ්න සහගත දෙයක් ඒක. human rights කියන එක වෙනත් ලෝකයේ ඩිජිටල් කරණය, ඩිජිටලයිසේෂන් ෆ්‍රේම්වර්ක්ස් ගැන කතා කරනකොට ඒවා ඒකට අන්තර්ගත වෙලා තියෙනවා. ඒකේ හරය මානව අයිතිවාසිකම්. ඒ කියන්නේ rights පදනමකින් rights දෘෂ්ටි කෝණයකින් තමයි තාක්ෂණය බලන්නේ. ඒ දෘෂ්ටි කෝණය, ඒ හරය, ඒ අන්තර්ගත කිරීම ලංකාවේ අල්ප මාත්‍රයක් කළා නැහැ. ඒ කරන පුද්ගලයන් උත් මානව අයිතිවාසිකම් ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති කට්ටිය. ඒගොල්ලන් ඒ රාමුවෙන් නෙමෙයි එන්නේ ඩිජිටල් කරණයට. ඉතින් ඒක අතිශයින්ම ප්‍රශ්න සහගතයි. හතරවෙනි කාරණය තමයි මේ කිසිම ඒ කියන්නේ හරි පුදුම වැඩක් ඇත්තට. කිසිම විදිහකට ලංකාව තමයි ඩිජිටල් කරණය ගැන අධ්‍යයනය කරනවා නම් if you study digitalization අපේ රටේ විතරක් නෙමෙයි මේක කරලා තියෙන්නේ අපේ රටේ නෙමෙයි ප්‍රථම වතාවටම මේක කරන්නේ. හැබැයි digitalization ඉතිහාසයේ අපේ රටේ විතරයි ප්‍රථම වතාවට ඒ රටේ ඒ කියන්නේ ලංකාවේ සිංහල දමිළ ඉංග්‍රීසි භාෂාව තියෙනවනේ කතා කරනවනේ. ලංකාවේ ඩිජිටල් කරණය ඉදිරිපත් කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. කිසිම ડોකියුමන්ට් එක කොළ කෑල්ලක් එක පිටුවක් එක ප්‍රසන්ටේෂන් එකක ස්ලයිඩ් එකක්වත් නැහැ සිංහල දමිළ භාෂාවෙන්. කොහෙවත් හොයාගන්න නැහැ. ප්‍රෙසිඩන්ට්ස් වෙබ්සයිට් එකේ මිනිස්ට්‍රි ඔෆ් ඩිජිටල් ඉකොනොමි වෙබ්සයිට් එකේ ඉස්සර මිනිස්ට්‍රි ඔෆ් ටෙක්නොලොජි වෙබ්සයිට් එකේ දැන් ඒක මෝඩ් වෙබ්සයිට් එකට බවට පරිවර්තනය වෙලා තියෙනවා. ප්‍රයිම් මිනිස්ටර්ගේ වෙබ්සයිට් එකේ ආණ්ඩුවේ වෙබ්සයිට් එකේ 1919 info.lk එකේ ඉක්ට වෙබ්සයිට් එකේ මේ කොහෙවත් නැහැ ඩිජිටල් කරණය ගැන සිංහල නැත්නම් දමිළ භාෂාවෙන් සරල වශයෙන් නැත්නම් ගැඹුරට නැත්නම් ආකෘතියක් හැටියට ඉදිරිපත් කිරීමක්. ඒක ඉතිහාසයේ වෙලා නැහැ කිසිම රටක. එතකොට ඉදිරිපත් කිරීමත් සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් කරන ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීම කරන පුද්ගලයන්
කියන ඩොකියුමන්ට්ස් උත් හොයාගන්න නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් උත්. ඉතින් මේක පබ්ලික් කමියුනිකේෂන්ස් ඩිසාස්ටර් එකක්. ඒ කියන්නේ මට කියන්න හරි අමාරුයි අතට කොතෙක් දුරට මේක ප්‍රශ්න සහගතයිද කියලා. මොකද කිසිම අවබෝධයක් නැහැ. උතුමලට අවබෝධයක් නැහැ. මහජනතාවටත් අවබෝධයක් නැහැ. මේකේ වැදගත්කම ගැන සාපේක්ෂව මොනවද මේ කතා කරන්න කියලා. මොකද ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඒක නැහැ. ඉතින් ලෝකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩිජිටල්කරණය කරන රටක් ඒ රටේ වැඩියෙන්ම පාවිච්චි කරන භාෂා දෙකම ඩිජිටල්කරණයේ කතිකාවක් නැති ආකෘතියක් නැත්තම් ක්‍රමවේදයක් නැත්තම් ක්‍රියාමාර්ගයක් තමයි කරගෙන යන්නේ. So that's really very disturbing. ඒක අතිශයින්ම ප්‍රශ්නයක්. ওই ප්‍රශ්න තමයි ওই කාරණා පහ තමයි වැඩියෙන්ම මම අවධාරණයට යොමු කරන්නේ. ඕක පදනම් කරගෙන තමයි ඔබතුමාලට තියෙන ඩොකියුමන්ට් එක සිංහලෙන් උත් ඉංග්‍රීසියෙන් උත් මම ආකෘති මේ හදලා තියෙන්නේ. So that you can use it in the budget debate. අර budget debate එකේ ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ හින්දා ඒකේ පළවෙනි පිටු ගානේ තියෙනවා ප්‍රශ්නයකුත් ඒ ප්‍රශ්නය ඇසීමේ වැදගත්කමත් මොකද්ද මේ ඒකේ ඒ ප්‍රශ්නය ඇහුවම් පස්සේ ආණ්ඩුවට තියෙන පීඩන, ඒ කියන්නේ වගවීම නැත්නම් විනිවිදභාවය, accountability and transparency එක පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. ඉතින් මේක පැහැදිලිවම කියන්න ඕනේ මේක මේ අර ලංකාවේ තියෙනවනේ අතට අපි පුද්ගලයෙක්ට ආස නැත්නම් අපි අර මොකක් හරි දෝෂාරෝපණයක් නැත්නම් ඊර්ෂ්‍යාවක් නැත්නම් ඒ වගේ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක absolutely principles පදනම් කරගෙන තමයි තියෙන්නේ. දේශපාලන ඒ කියන්නේ ප්‍රජාතාන්ත්‍රික මානව අයිතිවාසිකම් පදනමකින් තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. මම පුනපුනා කියන්නේ මේක ඩිජිටල්කරණය අකුල් හෙලන එක නැත්තම් මේ ඉවත් කරන එක නෙමෙයි. හැබැයි ඒක ශක්තිමත් කරන්න තමයි මේ ප්‍රශ්න මම ඕගලන්ට ඉදිරිපත් කළා ඔබතුමලාට ඉදිරිපත් කළා තියෙන්නේ අහන්න කියලා. මොකද මේක ඇසිය යුතු ප්‍රශ්න කවුරුවත් අහලා නැහැ. ඔපොසිෂන් එකේ ඒක ඉංගියක්වත් නැහැ අද වෙනතුරු මේ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්න අහලා තියෙනවා කියලා. ඉතින් ඒකත් අතිශයින්ම භයානක ප්‍රශ්න සහගත දෙයක්. ඒකින් තමයි මම මේ ඒ ඉෂුව එක තීමැටික් තේමාවන් සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්න කීපයක් ඔබතුමන්ලට ඉදිරිපත් කළා තියෙන්නේ මේ ඩිජිටල්කරණය ගැන අහන්න ඇසිය හැකි මේ බජට් ඩිබේට් එක තුල. ඊට අමතරව සප්ලිමෙන්ටරි ඊට අමතරව ප්‍රශ්න කීපයකුත් මම ඔබතුමන්ලට ඉදිරිපත් කළා තියෙනවා. ඒක වෙලා තිබුණොත් නැත්තම් මීට ඉදිරි කාලයක එක්කෝ පාර්ලිමේන්තුවේ එහෙම නැත්තම් වෙනත් ස්ථානවල මේ පොලිටිකල් රැලිස් වල MPස්ලා හම්බ වෙන ස්ථානවල ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමා මේ ප්‍රයිම් මිනිස්ටර්ගෙන් ඩොක්ටර් හාන්ස් විජේසූරියගෙන් මේ MPස්ලා හැටියට මන්ත්‍රීවරුන් හැටියට ඇසිය හැකි ඇසිය යුතු සප්ලිමෙන්ටරි ප්‍රශ්න වගයක් මම ඔබතුමන්ලට ඉංග්‍රීසියෙන් උත් සිංහලෙන් උත් ඉදිරිපත් කළා තියෙනවා. So those are the core issues. ඒක හදාරලා ඔබතුමන්ලගේ භාෂාවෙන් ඔබතුමන්ලට පුළුවන් ආකාරයකට මේ ප්‍රශ්න අහන. හැබැයි කරුණාකර මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා ඩිජිටල්කරණය ගැන මේ ප්‍රශ්න කීපය අහන්න කරුණාකරලා. මොකද අපි වෙනුවෙන් ඔබතුමන්ලා පෙනී සිටියේ නැත්තම් ඩිජිටල්කරණය කියන එක ඉතා හානිදායක දෙයක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. ඊට ප්‍රස්තාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා මම අර වෙනත් ඒ කියන්නේ යටට ගියොත් ඒ ඩොකියුමන්ට් එකේ කාරණා කීපයක් ඉදිරිපත් කරලා තිනවා. එකක් තමයි ලංකාවේ ටෙලිකොම් කම්පැනි වල තියෙන ප්‍රශ්නය. මේ ටෙලිකොම් කම්පැනි වලින් තමයි මේ දත්ත හුවමාරුව, දත්ත සුරක්ෂිතභාවය, අපේ දත්ත ආරක්ෂා කරනවා කියලා කියන්නේ. හැබැයි ඒ ටෙලිකොම් කම්පැනි දශක ගාණක් තිස්සේ දශක දෙකමාරක් තිස්සේ ලංකාවට ආවන් පස්සේ මොබයිල් ජාල ව්‍යාපෘති මොබයිල් ටෙලිෆෝන් නෙට්වර්ක්ස් ආවන් පස්සේ ඒගොල්ලන්ට වගකීමෙන් කියන්න බෑ අපේ දත්ත ඒගොල්ලන් සුරක්ෂිත කරලා තියෙනවා කියලා. ඒකට උදාහරණයක් තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි දැන් මේ ඉදිරියට ඒගොල්ලන් කියනවා නම් අපේ දත්ත අපි ආරක්ෂා කරනවා. දැන් PDP එක Personal Data Protection Act එක තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ හිස්ටරි එක, ඒගොල්ලන්ගේ අපේ එක්ස්පීරියන්ස් එක තමයි දශක ගාණක් තිස්සේ ඒගොල්ලන් අපේ පුරවැසියන්ගේ දත්ත සුරක්ෂිත කරලා නැහැ. ඒක පැහැදිලි. Right? මානවායිතිකාසිකම් ක්‍රියාකාරීන්ගේ විතරක් නෙමෙයි ඔබතුමන්ලගේ. Right? This applies to everybody. MPs' data privacy as well as human rights activists as well as citizens have been flagrantly violated in terms of privacy protections over many decades. So this is a core problem if the telcos are going to be central to digitalization.
දෙවනි එක තමයි මේ ඒක සරල වශයෙන් කිව්වොත් දැන් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකයි PDP එක පර්සනල් ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකයි ගත්තොත් ඒක හාත්පසින්ම ඒ නීති දෙකක් OSA එකකින් කියන දේ නෙමෙයි PDP එකෙන් කරන්න හදන්නේ. PDP එකේ කරන්න හදන දේ නෙමෙයි OSA එකේ ඉඩ දෙන්නේ. ඉතින් ඒ නීති දෙක ලංකාවේ එකම නීති අම්බ්‍රෙල්ලා එකක් යටතේ තියෙන්න බෑ. ඉතින් ඕක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට නීතිමය වශයෙන් ඩිජිටල් කරගෙන යනවා නම් ප්‍රශ්න කීපයක් තියෙනවා දැන් අද තියෙන නීති හා සම්බන්ධයෙන්. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් මතු කරගන්න ඕනේ. මේ මොනවද මේකට කරන්නේ? OSA එකට මොකද්ද කරන්නේ? නීති දැන් තියෙන නීති ශක්තිමත් කරනවද? නැත්නම් තියෙන නීති අහුසු කරලා අලුත් නීති ගේනවද? ඉන්දියාවේ 2016 ආධාර නීතිය උදාහරණයක් හැටියට ආකෘතිත හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක ගැන කතිකාවක් කිසිම විදිහකට මම අහලා නැහැ තියනවා කියලා. තුන්වෙනි කාරණය තමයි මේ ළඟදී මේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් එක LGC එක පුදුම විදියට කඩක් කප්පල් වුණා. So the LGC basically collapsed over nearly 9 days. ඒකට උත්තර කීපයක් දීලා තියෙනවා. හැබැයි එක උත්තරයක් නෙමෙයි අනිත් එක්කෙනා දෙන අනිත් උත්තරය. ඉතින් අතිශයින්ම ප්‍රශ්න සහගත සන්දර්භයක් තමයි තියෙන්නේ. It's absolutely problematic. වගවීමක් නැහැ, විනිවිදභාවයක් නැහැ. ඒගොල්ලන් කියන දේ අපි පිළිගන්න ඕනේ. Independent audit එකක් නැහැ. ඉතින් ඒ වගේ institutions උත් එක්කද අපි ඩිජිටල් කරගෙන යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක අද ඊයේ වුණ දෙකක් නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ හැම අවුරුද්දෙම මේ අවුරුදු 5ක් තුල මොකක් කලි කලහෝල මේ කරදරයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මහ විශාල data loss එකක් නැත්නම් මහ විශාල cyber security incident එකක් ඇති වෙලා තියෙනවා. pensions department එක NMRA එක ගැන 2021 මේ ගිය මාසේ මේ LGC cloud එක ගැන. ඉතින් මේ වගේ යටිතල පහසුකම් එක්කද අපි ඩිජිටල් කරණය ගැන මහා ලොකු පොරොන්දු දෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. අනිත් එක තමයි බ්‍රසීල් රටේ අපේ වගේම පොරොන්දු දුන්නා ආණ්ඩුවෙන් හැබැයි මහජනතාවත් එක්ක කතා නොකරපු හින්දා අතිශයින්ම ප්‍රශ්න වලට ඒගොල්ලන්ට මුහුණ පාන්න සිද්ධ වුණා. අන්තිමට ඩිජිටල් කරණයෙන් ඉදිරිපත් කරපු දේ මහජනතාව රිජෙක්ට් කරා. ඒගොල්ලන් ඒක එපා කියලා ඒ වගේ කතිකාවක් තමයි ගොඩ නැංගුණේ. ඒක අපරාධය ඇත්තට. ඉතින් ඒ වගේ දෙයක් අපේ රටේත් වෙන්න පුළුවන් කියලා තමයි මම ඉදිරිපත් කිරීමක් කළා තියෙන්නේ. ඉතින් ඒ වගේ රටකින් ඒ වගේ උදාහරණයකින් මේ යන දිශානතිය හා සම්බන්ධයෙන් තියෙන හානිය අපි වටහාගෙන අපි වෙනත් විදිහකට ඩිජිටල් කරණය ගැන කතිකාවක් ආරම්භ කරන්න ඕනේ කියලා තමයි මම ඉදිරිපත් කිරීමක් කළා තියෙන්නේ. මම මේ හා සම්බන්ධයෙන් අවුරුදු ගාන කියන්නේ මේ අවුරුදු තුලම මේ අවුරුදු විතරක් නෙමෙයි මේ අවුරුදු විශේෂයෙන්ම ප්‍රශ්න කීපයක් මතු කරලා තියෙනවා. ඒ ප්‍රශ්නත් මම අඩංගු කරලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙත් මම ප්‍රශ්න මතු කරලා තියෙනවා. අන්තිම වශයෙන් කියන්න ඕනේ මේක ඉන්දියාවට එරෙහිව වෛරී ප්‍රකාශයක් නෙමෙයි. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මේක මොන රටෙන් ආවත් මේ තාක්ෂණය දැන් අපි ගන්න යන්නේ ටෙක් ස්ටැක් එක තමයි කියන්නේ ඉංග්‍රීසි වලින්. තාක්ෂණික යටිදල පහසුකම් ගන්න යන්නේ ඉන්දියාවෙන්. දැන් ඉන්දියාව නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ, right? ඒ කියන්නේ ඉන්දියාවෙන් නැත්තම් චීනෙන් නැත්තම් බුරුමෙන් නැත්තම් ඕස්ට්‍රේලියාවෙන් නැත්තම් නවසීලන්තෙන් නැත්තම් ස්විට්සර්ලන්තෙන් ගත්තත් අපේ රටේ ශක්තිමත් විධිවිධාන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒක විධිවිධභාවයක් තියෙන්න ඕනේ. accountability වගවීමක් තියෙන්න ඕනේ. MOUs transparent වෙන්න ඕනේ. ඍජු සාකච්ඡාවක් ඇති වෙලා තියෙන්න ඕනේ. සිවිල් සමාජයයි එක්ස්පර්ට්ස් උයි ඔබතුමන්ලත් එක්ක MPස්ලත් එක්ක. ඉතින් ඔබතුමන්ලත් දන්නේ නැත්නම් ඔපොසිෂන් එකක් දන්නේ නැත්නම් පාර්ලිමේන්තුවක් දන්නේ නැත්නම් සිවිල් සමාජයක් දන්නේ නැත්නම් මේ රටේ ඉන්න එක්ස්පර්ට්ස්ලා දන්නේ නැත්නම් මාත් දන්නේ නැත්නම් මේ 14ක් විතරයි දන්නේ මේ ඩිජිටල් කරණයේත් තියෙන හරය මොකද්ද? මොනවාද මේකට අඩංගුලා තියෙන්නේ? මොනවාද සයින් කරලා තියෙන්නේ? මොනවාද කරන්න යන්නේ? කාත් එක්කද කරන්න යන්නේ? ඇයි ඒක කරන්න යන්නේ? ඒක අතිශයින්ම බරපතල ප්‍රශ්නයක්. එතකොට ඒක ඉන්දියාවත් එක්ක අපිට තියෙන අමනාපයක් නෙමෙයි. So this is not anti India hate. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඉතින් ඔබතුමාන්ලා ප්‍රශ්න මතු කරනකොටත් මේ ඉන්දියාවට එරෙහිව නෙමෙයි මේ ප්‍රශ්නය මතු කරන්නේ. මේක අපේ රටේ ආවෙන එක වෙච්ච ප්‍රශ්නයක්. ඉතින් කොහෙන් ආවත්
ඒ ටෙක්ස්ටක් එක දැන් ඉන්දියාවෙන් ගන්නවා නම් ඉන්දියාවෙන් ගන්න එක මං ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තට ඒ ටෙක්ස්ටක් එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපු මතු කරන ප්‍රශ්න තමයි මානවයිතිකාසකම් ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුල වගවීමෙන් විනිවිදභාවයකින් කරගෙන යන්න ඕනේ කියලා තමයි අපි ඉදිරිපත් කිරීමක් කරන්නේ. So that's basically it. ඔබතුමාන්ලට ඒ ඩොකියුමන්ට් එක තියෙනවා. ඒ ඩොකියුමන්ට් එකේ තියෙන හරය තමයි සරල වශයෙන් ඩිජිටල් කරණය ගැන තියෙන මූලික ප්‍රජාතාන්ත්‍රික මානව අයිතිවාසිකම් රාමුවකින් ඒ ප්‍රශ්න ඔගොල්ලන්ට ඉදිරිපත් කළා තියෙනවා. ඒක ගැන දැනුවත් වීමක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික සෝසර්ස් මූලාශ්‍ර හැටියට ඒ ඩොකියුමන්ට් එක අග තියෙනවා. මින් ඉදිරියටත් ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම අපේක්ෂා කරනවා I really hope that you can use this to hold the government accountable during the budget speech. මම අපේක්ෂා කරනවා. මම බලාපොරොත්තු වෙනවා. මම බගෑපත්ව ඉල්ලා සිටිනවා මේ බජට් ඩිබේට් එකේ මේක පාවිච්චි කරගෙන කරුණා කරලා ආණ්ඩුවෙන් ඍජු ශක්තිමත් හරයක් ඇති ප්‍රශ්න මතු කරලා මේ ඩිජිටල් කරන ව්‍යාපෘතිය ඩිජිටල් කරන රටට අවශ්‍ය අනිවාර්යයෙන්ම අවශ්‍ය ඩිජිටල් කරණය ශක්තිමත් කිරීමේ හැකියාවක් ඉඩ ප්‍රස්තාවක් උදා වෙයි කියලා මේ එක්ක බජට් ඩිබේට් එක තුල නැත්නම් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ඔබතුමන්ලා මතු කරන ප්‍රශ්න හා සම්බන්ධයෙන්. So thank you very much. බොහොම ස්තුතියි. මම එරහන්ට විශේෂයෙන්ම ස්තුතිමත් වෙනවා මේ ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කිරීමේ ඉඩ ප්‍රස්තාවටත් මේ කෙටි වීඩියෝ එක කිරීමේ මේ ඉඩ ප්‍රස්තාවටත් ලබා දුන්න එක ගැන විශේෂයෙන්ම එරහන්ටත් ඔබතුමන්ලටත් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අයබෝවන්.